ගයිස් වීඩියෝ එක නයි ස්කිප් කරගන්න එපා. ලස්සන වීඩියෝ එකක් අනිවාර්යෙන් බලන්න පේනවනේ. වෙල්කම් එකෙන්ම කොහමද කියලා තේරෙනවනේ වීඩියෝ එකේ ඇති. ඉතින් මේ වීඩියෝ එකේ අඳුරන මූණවල් ගොඩක් තියෙනවා. ඉතින් කාලයකට පස්සේ උත්සවයක් සෙට් වුණා මේ පොඩි දුවගේ බිග් ගර්ල් පාටි එක මගේ යාළුවාගේ නංගිගේ දුව. ඉතින් කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. කට්ටියම ඉතින් පේනවනේ වෙල්කම් කරන විදිය. ඒකෙන්ම තේරෙනවනේ ඔයාලා ටැමිල් උත්සවයක් එහෙම බලලා නැත්තම් මේක වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ලස්සන වීඩියෝ එකක් මේ දුවගේ පාටි එක තිබ්බේ. ඉතින් අපි පොඩි අයත් එක්ක ගිහින් නිසා එයාලත් එක්ක සෙල්ෆියක් ගහගෙන ඉතින් ආපු කට්ටියත් එක්ක සෙල්ෆියක් එහෙම ගහගෙන ඊට පස්සේ මේ බුපේ එක තිබ්බා පේනවනේ රයිස් ඇන් කරි එක කොහොමද රස පාට ලස්සන රස පාටට ඉතින් බුපේ එක අදලා තිබ්බා රයිස් ඇන් කරි තිබ්බේ. ඉතින් ආයේ මේ කුක්කත් උන්ටම උයලා තිබ්බා කුක් ඇවිල්ලා හිටපු එක්කෙනා රසටම උයලා තිබ්බා. ඉතින් ගයිස් ඉතින් කැම ටික පේනවනේ රස පාට. ඉතින් ගයිස් මේ කට්ටියම ඉතින් කැමට ඇවිල්ලා කැම කනවා ඉතින් මේ අඳුරන මූණවල එහෙම ඉන්නවද කියලා බලා ගන්න. ඊට පස්සේ පොඩි කට්ටියත් මේ කැම කනවා මේ පේනවනේ අතරලගේ නටලා කරලා සෙල්ලම් කරලා කාලයකට පස්සේ ඉතින් මටත් බඩගිනි මමත් ගිහිල්ලා කෑවා කාලා DJ එක පැත්තට ගියා. බලන්නකො පොඩ්ඩක් ඒක. ඊට පස්සේ මේ යාළුවෝ සෙට් එකක් අවුරුදු ගානකට පස්සේ සෙට් වුණේ හරිද මේ ඔක්කොමලා. ඉතින් අවුරුදු ගානකින් දැක්කට පස්සේ ඔක්කොටම එන්න සැපිනේ. ඉතින් ඔක්කොමලා එන්න සන්තෝෂයෙන් වීඩියෝ එකක් කරලා ෆොටෝ ගහලා කනවා. මෙයාගේ කතාව පොඩ්ඩක් අහගන්න. ඇවිල්ලා කෑම කන්නේ. අවලක් නෑ මචං අපි මේ කෑම එකක් කන්න ආවා. මොකක්ද අද විශේෂේ? විශේෂයක් කියන්නේ ඉතින් මචං මේකෙදි විශේෂයක් කියන්නේ නැහැ. ඉතින් මගේ ගොඩාක් දේවල් තියෙනවා විශේෂයක් කියන්නේ. දේවල් තියෙනවා කියන්නේ එහෙනම් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ අපේ ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? අපේ ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? ජනතාවට කියන්න ඔක්කොම කාලා බීලා සතුටින් ඉන්න. සතුටින් හිටපල්ලා. වෙන මොනවත් නැහැ. නැත්තම් අඩිච්චි කරනවා. විශ්ව වැඩ කරන්න නම් එපා. මේ රමේෂ් මාමා මොනවද වෙන්නේ ඉතින්? අපි දෙයියන්ගේ පීටෙන් හොඳට පත් කාලා ඉන්නවා. අපි මේ දැන් ආවේ පාටියකට. පාටියකට. ආ. වෙලාවක් නැද්ද? වෙලාවක් නැද්ද තමයි. ඉතින් ගයිස් ඊට පස්සේ තිබ්බේ අපිට අන්තිම ෆොටෝ එක හරිද ෆැමිලි එක පිටින් නෑදෑයෝ යාළුවෝ ඔක්කොම එකතු වෙලා අන්තිමට ෆොටෝ එකක් ගහනවානේ උත්සවයක් ඉවර වෙද්දි. ඒ ෆොටෝ එක ගහන්න කලින් මම පොඩි වීඩියෝ පාරක් දාගත්ත ලස්සනට කට්ටියට මතක් වෙන්න. ඉතින් කට්ටියම ඉන්නවා මෙතන. ඉතින් එහෙනම් මම ගියොත් ඉතින් දන්නවනේ උඹ වීඩියෝ එකක් තමයි. ඉතින් ආයෙ දවසක තව වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. සපෝට් කරන හැමෝටම ස්තුතියි. ආයෙ එන්නම්. බයි බයි.